අයිබෝන් ළමයි මේ වීඩියෝ එක කරන්නේ අවසාන මාස දෙකයි සති කිහිපය ගැන අපේ පන්තියේ දෙවන්ත වැඩපිළිවෙල ගැන ඔබව දැනුවත් කරන්න. ගිය අවුරුද්දේ දකුණු පළාතේ වැඩිම ඒ ලිස්ට් එක හැදුනේ මේ වැඩපිළිවෙල නිසා. අවසාන මාස කිහිපේ දෙවන්ත ළමයි ප්‍රමාණයක් අපේ පන්තියට එකතුනේ මේ වැඩපිළිවෙල නිසා සහ එකතු වුණා වගේම එකතු වෙලා දින්නේ මේ වැඩපිළිවෙල නිසා. පුතේ මේ වෙද්දි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඒ විෂය නිර්දේශය ආයිසරයක් ප්‍රශ්න වලින් මතක් කරන ක්වෙස්චන් බේස් වැඩක් අපි හැම අවුරුද්දකම කරනවා. ඒකේ නම The Final Chapter. The Final Chapter කියන එක ගැන මොන විදියටද දිස්ත්‍රික්කයේ පළවෙනිය කියපු කතාව ඔයාට මේ කියන වීඩියෝ එකේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගන්න පුළුවන්. ඒකත් එක්කම ඒ වැඩපිළිවෙල එක්ක තංගල්ල මාතර නගරවල දරුවෝ කීයක් තමන්ගේ ප්‍රතිඵලයේ S1ක ඉඳන් B1කට A1කට C1ක හිටපු ළමයි A1කට වෙනස් කරාද කියලා ඒ දරුවෝන්ගෙන් අහන්න. ඒ වගේම තමයි අපි අවසාන මාස දෙකේ දෙන Grand Final Exam Target Papers. ඒවා ඇත්තටම exam target කියලා කියන්නේ අනුමාන වලට එහා ගිය බුද්ධිමය අනුමාන පේපර් රැසක් අපි අධ්‍යයනය කරලා නගරය තුල ඔයාට ලියන්න පුළුවන් විධිමත්ව පේපර් සීරීස් එක ක්‍රියාත්මක කරනවා. එන්න Grand Final Papers ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. ඒ වගේම The Final Chapter Series ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. අපි හම්බෙමු දැවැන්තම වැඩපිළිවෙලත් එක්ක අවසාන මාස දෙක ඇතුලේ ලංකාවේ කෙමිස්ට්‍රි පන්තියක තියෙන